ඉතින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? නත්තලට අපිට හම්බෙච්ච තෑගි මොනවද කියලා දැනගන්න ඔයාලත් කැමතිද? එහෙනම් දිගටම රැඳිලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් ආදරෙන් පිළිගන්න ඔයාලව අපේ Life UK YouTube channel එකට. ඉතින් තාමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න, යාළුවන්ටත් share කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ තියෙන්නේ අපි වැඩ කරන ආයතනෙන් අපි දෙන්නට ලැබුණ තෑගි. ඉතින් මේවා තෝරලා ගන්න තිබ්බේ මේ වයින් බෝතල් එහෙමනම් ඒවා අපේ මැනේජර් තමයි අපිට තෝරලා දුන්නේ මේවා හොඳයි කියලා, රසයි කියලා. ඉතින් බලන්නකෝ මේ වයින් එකේ පාට මේක රෙඩ් වයින් එකක්. ඉතින් කාඩ් දෙක නම් අපේ ෂොප් ඕන තමයි ඒ ලේඩි අපිට ගෙන දුන්නේ. ඒත් එකම තමයි ඔක ඇතුලේ කාඩ් එක ඇතුලේ සල්ලි දාලා තිබ්බා. ඉතින් මම ඒ ටික නම් මේ වීඩියෝ එකෙන් අයින් කරා. ඉතින් ඊළඟට තියෙන ඔය ක්‍රිස්මස් කාඩ් දෙකෙන් සැන්ටයින් එකේ ගෙනත් දුන්නේ අපිත් එක්ක වැඩ කරලා රිටයර් වෙච්ච වයසක 100 කෙනෙක් සුද්දෙක්. ඉතින් එයා හරි ආදරෙයි අපිට. ඉතින් එයා තමයි ඒක ගෙනත් දුන්නේ. ඊළඟට අනිත් කාඩ් එක ගෙනත් දුන්නේ ස්නෝමෑන් කෙනෙක් ඉන්න එක. ඒක අපේ කස්ටමර් කෙනෙක්. ඉතින් එයාගේ දුවලා දෙන්නත් එක්ක හැමදාම එනවා. ඉතින් එයා ආපුවාම හරි කරදර කරලා යන්නේ. ඉතින් ඒකින්ද තමයි එයා ওই විදිහට බලන්නකෝ ඒ කාඩ් එකේ ලියලා තියෙන්නේ ක්‍රේසි කස්ටමර් කෙනෙක් කියලා තමයි අන්තිමට ලියලා තියෙන්නේ. පොඩි දෙන්න හරි කැමති හැමෝමත් එක්ක කතා කරන්න එහෙම කියලා. ඉතින් එයා හරි ආදරෙන් ඒ කාඩ් එක අපිට ගෙනත් දුන්නේ. ඉතින් ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් ක්‍රිස්මස් වලට තමයි අපේ ෂොප් එක වහන්නේ ක්‍රිස්මස් දවසට. එතකොට ඊට කලින් දවසේ හැමෝටම ඩෙලි එකේ හදන සියලුම කෑම වර්ග හදලා එදාට අපිට කෑම ගේන්න එපා කියලා හැමෝටම එදාට එහෙන් අපිට කෑම දෙනවා. ඉතින් ඒ දීපු කෑම වලින් පුංචි ජුට්ටක් තමයි ඔය තිබ්බේ. මොකද ඒ තියෙන තරම් දේවල් කන්නත් බෑ අපිට. ඒ තරම් දේවල් ගොඩක් අපිට දුන්නා. ඒත් එකම කේක්, ටොෆි, බිස්කට් පැකට් හැමදේම තිබ්බා. ඉතින් ඒ චුට්ටි දෙයක් තමයි ඔය මම මේ වීඩියෝ එකට දැම්මේ. ඉතින් ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් බබාලා දෙන්නටයි අපිටයි හම්බෙච්ච ක්‍රිස්මස් කාඩ් ටික ඔක්කොම මේ විදිහට අපි එල්ලුවාගේ ඇතුලේ වැලක් වගේ හදලා ඒකේ එල්ලලා තිබ්බා ටික කාලයක් යනකම්. ඉතින් ඊළඟට තියෙන්නේ අපි දෙන්න බබාලා දෙන්නට ක්‍රිස්මස් එකට ගෙනත් දුන්න තෑගි. ඉතින් වැඩි හරියක් තියෙන්නේ මේකේ චොක්ලට්. මොකද ඒ දෙන්න චොක්ලට් කන්න හරි කැමතියි. ඉතින් එක වර්ගයේ චොක්ලට් ගොඩාක් තමයි අපි ඒ දෙන්නට ගෙනත් දුන්නේ මේ සැරේ ක්‍රිස්මස් වලට. ඉතින් මේක හරි ගානක් ඒ වගේම තමයි රසයි. ඉතින් ඔන්න ඒ ක්‍රිස්මස් වලට ගෙනත් දුන්න චොක්ලට් වලින් මම එක විදිහේ ඩිසයින් දැම්මා නිකන් ආසාවට බලන්නත් එක්ක. ඉතින් ඒවත් මේකට දැම්මා. ඉතින් මේකේ රතු පාටින් තියෙන තනිකර මිල්ක් චොක්ලට් එක, ඊළඟට කොළ පාටින් තියෙනවා හේසල්නට් අඩංගු එකක්. අනිත් ඒවත් එක රසවල් තියෙනවා. ඉතින් ඒව තමයි අපි බබාලා දෙන්නට ගෙනත් දුන්නේ. මීට අමතරව තව චොක්ලට් එකක් ගෙනාවා. ඒකේ ෆොටෝ එකක් ගන්න කොහොම හරි අමතක වෙලා චොක්ලට් බොක්ස් ඔක්කොම 8ක් ගෙනත් දුන්නා දෙන්නට. ඊළඟට මේ ෆෙරාරෝ මේකත් හරිම රස එකක්. කාපුවේ දන්නවා මේකේ රස කොච්චරද කියලා. ඉතින් මේකත් අපි ඒ දෙන්නට ගෙනත් දුන්න චොක්ලට් එකක්. මේකත් ටිකක් ගණන්. ඒත් එකම තමයි හරිම රසයි. ඉතින් අන්තිමටම තියෙන්නේ අපේ යාළුවෝ කට්ටියක් ආවා. ඉතින් ඒගොල්ලෝ අපි අලුත් ගෙදරට ආවට පස්සේ ඉස්සෙල්ලා මේ ආවේ. ඉතින් එයාලා අපේ අලුත් ගෙදරටයි අපිටයි ගෙනත් දුන්න තෑගි තමයි ඔය අන්තිමටම තියෙන්නේ. ඉතින් අපි ගන් සෙට් එකක් ගෙනාවා. ඊට පස්සේ බබාට සෙල්ලම් බඩු, දුවට ඉතින් එයා ටීනේජ් වයසේ ඉන්නේ ඉඳ එයාට මේකප් සෙට්, ඊළඟට හස්බන්ඩ්ට මේ නිවියා සෙට් එකක්. ඉතින් ওই විදිහට ඊළඟට චොක්ලට් ওই විදිහට තෑගි ගොඩක් අරගෙන ආවා. ඉතින් ඕවා තමයි අපිට නත්තලට මේ සැරේ හම්බෙච්ච තෑගි. ඉතින් දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක අද දවසෙත් ඔයගොල්ලෝ වීඩියෝ ගෙන අරමුවට thank you.